බාලගල් ලංගුරු ගෙනාවා කියලා ආණ්ඩුව ඇමතුරු පිළිගන්නවා. හැබැයි පාඩුව ගෙවන්නේ ජනතාව. ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා. හැබැයි ගෙවන්න තියෙන කාටද? ජනතාවට. ඒක සාධාරණද? මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුණ දීපු ආර්ථික සමාජ දේශපාලන අස්ථාවරත්වයේ අභියෝගය පාවිච්චි කරා. පාවිච්චි කළා ජනතාව නොමග යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කිරුවා. ඒක හරි වැරදි. හැබැයි දැන්වත් ආණ්ඩුව දැන් අවුරුදු එකමාරක් දෙකක් ලඟ වෙනවනේ දැන්. තව ටික කාලෙක. තව අවුරුදු කිහිපයක් තියෙනවා. දැන්වත් ආණ්ඩුව වැරදි හදාගත්තත් හොඳයි. දැන් තිරිකුණාමලේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් සංවාදනය කරන ආයෝජකයෝ කියනකොට මේ අය විරුද්ධ වුණා. මාවේ හදනකොට විරුද්ධ වුණා. අධිවේග මාර්ග හදනකොට බල්ල වලට පාර පනින්න වෙන්නේ නැහැ. වරායවල් හදනකොටත් එහෙමයි, ගුවන්තොටුපළ හදනකොටත් එහෙමයි. බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි. එදා විරුද්ධ නොවුණා නම් සමහර විට අද මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද එහෙමනම් තෙල් සංචිත තියෙනවා, ගුවන්තොටුපළ වල යම්තාක් දුරට සංවර්ධනය වෙලා තියෙනවා. බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය වලට පරිවර්තනය වෙලා තියෙනවා. එදා තමන් කකුලෙන් ඇදපුවා තමයි අද පස්සෙන් එන්නේ. තමන්ට දැන් පහර එල්ල වෙලා තියෙන්නේ. දැන්වත් ඉතිහාසයෙන් සාප කරාට කමක් නැහැ. තමන් ඉතිහාසය කරපු වැරදි පිළිබඳව අධ්‍යයනය කළා ආයෙ නොකර හිටියොත් හොඳයි. ඒ පැහැදිලිව පාර්ලිමේන්තුව ඇතුලේ බොරු කියන තියෙන අයිතිය අයින් වෙන්න ඕනේ. ඔය පෙන්ෂන් එක අයින් කරන්න හොඳයි නම්. වාහන ගන්න හොඳ නැත්නම්, ගෙවල් ගන්න හොඳ නැත්නම් බොරු කියනත් හොඳ නැහැ. ඒ හින්දා කරුණාකරලා බොරු කියන නීතියත් පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න අපි ඒකට උපරිම සහයෝගය දෙනවා.